වෙල්කම් ඩෙලිකසි ඇන්ඩ් ලේඩි channel. අද මම ඔයාලට කියලා දෙන්නේ ඕට්ස් වලින් කරන මේ පෝෂ්‍යදායී උදෑසන ආහාර වේලක්. මේක පානයක්. මම මේ සඳහා ගත්තා මේ ඕට්ස් එකක්, සාමාන්‍ය පොඩි පැකට් එකක් මම ගත්තා. මම මේ එක පෝෂන් එකක් විදිහටයි මම කියලා දෙන්නේ. මේ පැකට් එකම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි එහෙනම් මේ ඕට්ස් ටික දැන් පොඟවන්න මේක අවශ්‍ය නැහැ. ඊට පස්සේ මම කියන්නම්. අපි ඕට්ස් ටික මේ බ්ලෙන්ඩරේට දාගන්නවා. මේක ප්‍රණීත උදෑසන ආහාර වේලක්. ඕට්ස් මම ගත්තා. ඊළඟට මම එක් කරනවා මේකට ගත්තා. මම ෆ්‍රෙෂ් මිල්ක් ගත්තේ නැහැ. මම මේ සඳහා යොදාගත්තා මුදවපු කිරි. මේ හොඳ එකක් CIC බ්‍රෑන්ඩ් එකේ. මේක හොඳම රසයි. හැම වෙලෙම ටිකක් තත්ත්වයෙන් උසස් කිරි එකක් ගන්න. නැත්නම් මේක මිශ්‍රේ අපි හදලා ගත්තට පස්සේ මේ වෙන වෙන රසවල් එනවා. මේක හරි රසයි. මම මේ මුදවපු කිරි ටික දැන් මම මේකට ඇඩ් කර ගන්නවා. හරි. right. ඊළඟට මම ගන්නවා මේකට පළතුරු ටිකක්. මේ පයිනැපල් මම මේක ගෙනාව පෙන්නන්න. මම පයිනැපල් පීසස් ටිකකුත් ඔන්න ඇඩ් කර ගන්නවා. සාමාන්‍ය ඊළඟට ගත්තා මැංගෝ පීසස් ටිකකුත් එකතු කර ගන්නවා. තියෙන්නේ මැංගෝ ටිකක් දාලා සාමාන්‍ය ආහාර වේල. ඊළඟට මම ගන්නවා පීනට්ස් ටිකක්. මේ රටකජු. මේක ගන්නකොට පොතු ඇරලා ගන්න. අපි රටකජු ගොඩක් වෙලාවට වෙළඳපොළෙන්නේ ගන්නෙ. එතකොට එහෙම වුණාම මේකට අර වෙළඳපොළෙන් රටකජු ගන්නකොට සමහර ඒවා ස්කාලා තියෙනවා. ඒක නිසා හොඳට බලලා ගන්න. මේ මම සුද්ධ කරලා ගත්තේ. මම මේ රටකජුත් ඔන්න ඇඩ් කරගත්තා බ්ලෙන්ඩර් එකට. ඊළඟට මම ගත්තා රට ඉඳි ස්වල්පයක්. නේ ඔන්න රට ඉඳි මේකේ හොඳට පොතු ඇරලා මේකට දාන්න. පොතු ඇරලා ගන්නේ රට ඉඳි ටික බ්ලෙන්ඩර් එකට දානවා. පුද්දජා මගේ රටේ ඉඳි සියල්පයකුත් එක් කරගෙන ඊළඟට මම මේකට ඇඩ් කර ගන්නවා සෝල්ට්, ලුණු කුඩු චුට්ටක්, sugar මම බ්‍රවුන් sugar එක ගත්තා. ඒකෙන් තව රසයක් එනවා. බ්‍රවුන් sugar මම දාගත්තා 2 ස්පූන්. ඊළඟට අපි දැන් දාන්න ඕන අවශ්‍ය හැම ද්‍රව්‍යයක්ම දාලා තියෙන්නේ. අපි පොඩි වතුර ස්වල්පයක් දාගන්නවා. වැඩි වතුර එක් කරන්න එපා, මී කිරි තියෙන නිසා. සියල්ලම දාලා බ්ලෙන්ඩ් කරගන්න. අද මම ෆ්‍රෙෂ් මිල්ක් ගත්තත් නේ. මම මේකට ගොඩක් අය ඕට්ස් එක හදනකොට ගන්නවා මේ මොනවාද කෙසෙල්. මම කෙසෙල් ගත්තේ නැහැ. හේතුව මේ ඕට්ස් වලින් ඇත්තටම ඝනකමක් එනවා. මම මුදවපු කිරි පාවිච්චි කළානේ. ඒක නිසා මම කෙසෙල් ගත්තේ නැහැ. මේ ඕනාට වැඩි ඝනත්වයක් මේ තිබුණාම ඒක එච්චර හරියන්නේ නැහැ. ටිකක් සාමාන්‍ය මට්ටමට ගන්න ඕනි. මේක කොහොමද මේ මුදවපු කිරිවල තියෙනවනේ ටිකක් ඝනකම ගතිය. දැන් අපි මේ ටික ඔක්කොම
මේක පොඩ්ඩක් උතුරවා ගන්නවා, බොයිල් කරගන්නවා. මේක අරගෙන පොඩ්ඩක් අපි මේක බොයිල් කරගන්නවා. වතුර චුට්ටකුත් දාලා අරගෙන ටිකක් වෙලා බොයිල් කරගන්න. ඔයාලට පේනවා මේක දැන් බොයිල් වෙනවා. මිනිත්තු 2ක් 3ක් වගේ විතර මේ බොයිල් වුණාම හොඳටම ඇති. ඔයාලට පේනවා දැන් ඇතුලෙන් මේ සාමාන්‍යයෙන් උතුරගෙන එනවා. ගොඩාක් වෙලා උණු කරන්න එපා මේක. මේ ගොඩාක් වෙලා උණු කළාම ඒක එතකොට මේ උකු වෙලාම යනවා. උනාට වඩා උකු කරන්නත් එපා. අපි මේක පානයක් විදිහට බොන්නත් පුළුවන්. ඔයාලට අවශ්‍ය නම් කූල් කරලා ගන්නත් පුළුවන්. මේක හොට් කරලා ගත්තා පොඩ්ඩක් අර ඕට්ස් එක දැන් හොඳට මේ මෙව්ව වෙන හින්දා බලමු පොඩ්ඩක් ඇරලා. දැන් ඔයාලට පේනවා දුම් දානවා. ටිකක් තව තියලා අපි දැන් ඕෆ් කරමු. දැන් ඇති වෙයි. දැන් ඔයාලට පේනවා මේක සාමාන්‍යයෙන් ඉන්නලා තියෙන්නේ මේ. ගොඩාක් කුණු කරන්න යන්න එපා. එතකොට මේක අර කර වෙලා යනවා. මේ මම හොඳට දැන් උණු කරලා තියන්නේ ඕට්ස් එක. අපි දැන් මේක බලමු කොහොමද කියලා. ඉත සුවඳකුත් එනවා මට නම්. මේ කිරි තියෙන නිසා හොඳට රස ගුණයක් තියෙනවා. ගුණය තව වැඩි. ෆ්‍රෙෂ් මිල්ක් වලට වැඩිය හොඳයි මේ කිරි පාවිච්චි කරන එක. මේක හොඳ ඊටාම හොඳ ගුණදායී උදෑසන ආහාර වේලා. එහෙනම් අපි රස බලමුකෝ. දැන් මේ පළතුරුත් හොඳට මේකෙන් උණු වෙලා තියෙන්නේ. එතකොට මේ ඕට්ස් එක පුරා හොඳට කිරි එකයි හැම දෙයක්ම අර උතුරලා ගත්තාම හොඳට මිශ්‍ර වෙලා තව රසය වැඩි වෙනවා. මේක වෙන්නේ ඒකයි. හරි? මේ පේනවනේ ඔයාලට. මම දැන් පෙන්නන්නම්. අපි බලමුකෝ බොන්නේ කොහොමද කියලා. ඔන්න මම බොනවා. ඔයාලත් එහෙනම් හදලා බලලා බොන්න හොඳ. මේක ගොඩාක් හොඳයි. කුඩා ළමුන්ට, රෝගී අයට, වයස්ගත අයට ඊටාම හොඳ පානයක් උදෑසන. දවල්ටත් ගන්න පුළුවන්. ගොඩාක්ම මමත් අනුමත කරනවා රෝගී කෙනෙකුට හොඳයි. බත් කන්නේ නැති කුඩා ළමයින්ට මේක දෙන්න පුළුවන්. හරිම රසයි, ගුණදායි. අර පීනට් වලිනුත් හොඳ ටේස්ට් එකක් එනවා. පළතුරු වල ටේස්ට් එක, මුදෝපු කිරි වල ටේස්ට් එක, ඕට්ස් වල ටේස්ට් එක මට මේක වෙන වෙනම මේ මට කටට රහ දැනෙනවා. හරි. එහෙනම් ඔයාලට මේ වගේ ඕට්ස් පානය බලන්න. හොඳ ඕට්ස් පානයක්. right.